සාරිපුත්තයන් වහන්සේගේ ඉඳලා මේ ශාසනය පහළ වෙච්ච සියලුම බුද්ධ ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුරින් ලැබෙන ඥානය බුද්ධ ඥාන ලැබෙන්නේ. දැන් ඊට පස්සේ කල්පනා කරන්න පුළුවන් භික්ෂූන්ට බුද්ධ ඥාන ලැබෙනවද කියලා. ඔව් ලැබෙනවා. තෙසැත්තේ ඥාන 73ක් තියෙනවා බුද්ධ ඥාන. ඒ බුද්ධ ඥාන 73න් 67ක් ශ්‍රාවක ගෝචරයි. 73ම ලැබෙන්නේ ඒ අමාමෑණී බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේට ඥාන ලැබෙන ඥාන වලින් ඒ 73න් 6ක් තියෙනවා ෂඩ් අසාධාරණ ඥාන, අසම සම සර්වඥතා ඥානය, අසම සම අනාවරණ සම්බුද්ධ ඥානය, අසම සම ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය, අසම සම ආසේ අනුසේ ඥානය, අසම සම යමක පටිහාරීය ඥානය, අසම සම මහා කරුණා සමාපatti ඥානය කියන මේ මහා ඥාන 6 කිසිවෙක්ට ලැබෙන්නේ නැහැ. ඒ අමාමෑණී බුදුරජාණන් වහන්සේට පමණමයි ලැබෙන්නේ. ඒ නිසා උන්වහන්සේට ඒ ලැබෙන අසම සම ඥාන 6ට කියනවා ෂඩ් අසාධාරණ ඥාන. විශ්වයම විනිවිද දකිනවා මේ මහා ඥාන 6න්. ඒ ඥාන 6 හැර ඉතුරු ඥාන 67ම අඩු වැඩි වශයෙන් ලැබෙනවා බුද්ධ ශ්‍රාවකයන්ටත්. ඒ ඥාන 67ටත් කියන්නේ බුද්ධ ඥාන කියලාමයි. ඒ නිසා ශ්‍රාවකයන්ට ලැබෙනවා බුද්ධ ඥාන. ප්‍රධාන වශයෙන් ගත්තාම බුද්ධ ඥාන තවත් බෙදෙන ක්‍රමයක් තියෙනවා. තුදුස් බුද්ධ ඥාන කියලා. තුදුස් කියන්නේ 14ට. තුදුස් කියන්නේ 14ට. අර 15ක පොහොය උදා වෙනවා චන්ද්‍රයාගේ වක්‍ර 15 සම්පූර්ණ වෙච්ච දවසට. වක 15ක් තියෙන නිසා 15ක කියනවා. 15ක පොහොය දවසට කලින් දවසත් පොහොය දවසක්. එදාට කියන්නේ තුදුස්වක පොහොය දවස කියලා. තුදුස්වක කියන්නේ චන්ද්‍රයාගේ වක්‍ර 14ක් පූර්ණ වෙලා තියෙන දවස. තුදුස් කියන්නේ 14ට. තුදුස් බුද්ධ ඥාන තියෙනවා. තුදුස් බුද්ධ ඥාන මොනවද? මං අර ඉස්සෙල්ලා විස්තර කරපු අසම සම සර්වඥතා ඥානය, අසම සම අනාවරණ ඥානය, අසම සම ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය, අසම සම ආසේ අනුසේ ඥානය, අසම සම යමක පටිහාරීය ඥානය, අසම සම මහා කරුණා සමාපatti ඥානය කියන මේ ඥාන 6යි. ඊළඟට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන චතුරාර්ය සත්‍ය යථාභූත ඥාන 4යි. එතකොට 6යි 4යි 10යි. ඊට පස්සේ තවත් ඥාන 4ක් ලැබෙනවා. ඒ තමයි අත්ත පටිසම්භිදේ ඥානං, ධම්ම පටිසම්භිදේ ඥානං, නිරුක්ති පටිසම්භිදේ ඥානං, පටිභාන පටිසම්භිදේ ඥානං කියන පටිසම්භිදා ඥාන 4. එතකොට 10යි 4යි 14යි. මෙන්න මේ ඥාන 14ට කියනවා තුදුස් බුද්ධ ඥාන කියලා. මේ තුදුස් බුද්ධ ඥාන වලින් මේ ඥාන 14න් 6ක් බුදුරජාණන් වහන්සේට ෂඩ් අසාධාරණ ඥාන විශේෂයි. එහෙමනම් මේ ඥාන 14ම පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ 14න් 8ක් ශ්‍රාවක ගෝචරයි. ඒ කියන්නේ ශ්‍රාවකයන්ට ලැබෙනවා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන චතුරාර්ය සත්‍ය ඥාන 4ත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් විශේෂයෙන්ම ධර්ම කතිකයන් බවට පත් වෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝකයට ප්‍රකාශ කරන ඒ සිව්පිලිසිවියා ලබන බුද්ධ ශ්‍රාවකයන්ට ලැබෙන ඉතිරි ඥාන 4 අත්ත පටිසම්භේදේ ඥානං. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය තුල ඇතුළත් දුක්ඛාර්ථය සහ නිරෝධාර්ථය, දුක්ඛ සමුදය අර්ථය සහ දුක්ඛ නිරෝධාර්ථය පැහැදිලි කිරීමේ ඥානය, දැනගැනීමේ ඥානය අත්ත පටිසම්භිදේ ඥානං. ඊළඟට දුක්ඛ ධර්මය, දුක්ඛයන්ට හේතු වෙන ධර්ම, සමුදය ධර්ම, යයන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සාගතා తත්‍ර తත්‍රාభిනන්දනේ සයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒ තණ්හාව සමුදය ධර්ම දැකීමේ ඥානය, ඒ කියන්නේ දුක්ඛ උදා කරන සමුදය ධර්ම දැකීමේ ඥානය සහ දුක්ඛ නිරෝධ කරන ඒ සත්‍තිස් බෝධිපාක්ෂික නිර්වාණ ධර්මය දැකීමේ ඥානය. අන්නේ ධර්ම දැකීමේ සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම. යංකින්ච සමුදය ධම්මං
සබ්බන්තා නිරෝධ ධම්මන්ති. ඒ සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම දැකීමේ ඥානය ධම්ම පටිසම්භිදේ ඥාන. අත්ථ පටිසම්භිදේ ඥානං තුලින් දකින්නේ අර්ථය, දුක්ඛ අර්ථය සහ නිබ්බාන කියන අර්ථය. ධම්ම පටිසම්භිදේ ඥානං තුලින් දකින්නේ සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම. ඊළඟට නිරුක්ති පටිසම්භිදේ ඥානං. නිරුක්ති පටිසම්භිදා ඥාණයෙන් දකින්නේ බුද්ධ වචනය තුල මේ දුක්ඛ අර්ථය සහ නිරෝධ අර්ථය නැත්නම් නිර්වාණ අර්ථය, සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම ඇතුළත් වෙන ආකාරය දැකීමේ ඥානය නිරුක්ති පටිසම්භිදේ ඥානං. ඊළඟට ඒ අර්ථ ධම්ම නිරුක්ති ගලපලා දේශනා කිරීමේ හැකියාව ඇති ඥානය පටිසම්භිදා පටිභාන පටිසම්භිදේ ඥානං. පටිභාන ඥානය. මෙන්න මේ කියන ඥාන හතර බුද්ධ ශ්‍රාවකයන්ටත් පහළ වෙනවා. එතකොට අර තුදුස් බුද්ධ ඥාන වලින් 14ක් පහළ වෙනවා. 8ක් පහළ වෙනවා. 14න් 8ක් පහළ වෙනවා ශ්‍රාවකයන්ටත්. ඒ කියන්නේ ශ්‍රාවකයන්ටත් බුද්ධ ඥාන පහළ වෙනවා. එහෙම නොවුනොත් එහෙම සමහර මෝඩ මිනිස්සු හිතන් ඉන්නවා බුද්ධ ඥාන තිබුණේ බුදුරජාණන් වහන්සේට විතරයි කියලා. එහෙමනම් ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු ගමන් බුද්ධ ශාසනය හැමම අතුරුදහන් වෙලා යනවා. ඇයි ඒ? එතනින් එහා පැත්තට ආයි තථාගත ධර්මය ලෝකෙට දේශනා කරන්න සමතෙක් ඉන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් එකම එක ශ්‍රාවකයෙක්ව වර්ණනා කරන අසාමාන්‍ය පරිදි. ඒ උත්තරීතර ශ්‍රාවකයා තමයි අපගේ අග්‍ර ශ්‍රාවක මහෝත්තම සාරිපුත්තයන් වහන්සේ. සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කළාම චතුරාර්ය සත්‍ය ධර්මය විග්‍රහ කරමින් නිर्देश වශයෙන් දේශනා කරපු සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කරපු වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ වර්ණනා කරමින් බුදුරජාන් වහන්සේ උදානයක් පවසනවා තථාගතයන් වහන්සේගෙන් පස්සේ ධර්ම චක්‍රය ඒ ආකාරයෙන්ම ප්‍රවර්තනය කරන්න සමතෙක් ඉන්නවා නම් ඒ මාගේ ඖරස බුද්ධ පුත්‍ර සාරිපුත්තයන් වහන්සේ පමණයි කියලා. සාදු සාදු සාදු. ඒකෙන් අදහස් වෙන්නේ සාරිපුත්තයන් වහන්සේ විතරක් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ සාරිපුත්තයන් වහන්සේට නැත්නම් අපගේ අග්‍ර ශ්‍රාවක මහෝත්තමයන් වහන්සේට තමයි පුළුවන් උනේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනිව ඒක දේශනා කරන්න. ඒ කියන්නේ ඒ විස්තරය ගැන කතා කරන්න අපට වචන නැහැ. අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේගේ ප්‍රඥාව ගැන. එතනින් එහා පැත්තට සුවිසි අසංඛ්‍යක් බුද්ධ ශ්‍රාවකයෝ පහළ වෙනවා. ඒ සුවිසි අසංඛ්‍යක් ඒ කියන්නේ 10140 වෙනි බලය ගුණ කිරීම 24. නැත්තම් 1.140 ගුණ කිරීම 24 කියන ප්‍රමාණයක් එක බුද්ධ ශාසනයක බුද්ධ ශ්‍රාවකයෝ පහළ වෙනවා මිනිසයන් දෙවියන් සහ බ්‍රහ්මයන් අතර. ඒ සියලුම බුද්ධ ශ්‍රාවකයන්ට අඩු වැඩි වශයෙන් පටිසම්භිදා ඥාන පහළ වෙනවා. අඩු වැඩි වශයෙන් ඒ කියන්නේ හැමෝටම නෙවෙයි තාම සුළු වශයෙන් සුළු පිරිසකට. අන්නේ සුළු පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉදිරියට පවත්වාගෙන යන්නේ. එහෙමනම් අන්න ඒ උතුම් ධර්මය ඉදිරියට පවත්වාගෙන යන බුද්ධ ශ්‍රාවකයන්ට පටිසම්භිදා ඥාන පහළ වෙනවා. බුද්ධ ඥාන පහළ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුද්ධ ඥාන තුලින් තමයි ලෝකේ දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුද්ධ ඥාන වල පිහිටාගෙන තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා ලෝකේ ඉන්න සියලුම විද්‍යාඥයෝ කියන පිරිස් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඉස්සරහා අවිද්‍යාඥයෝ බවට පත් වෙනවා. ඔවුන් කිසිවක් නොදන්න හිස් මිනිසුන් බවට පත් වෙනවා. කිසිවක් දන්නේ නැහැ කියන්නේ මුකුත් මර ලෝකයා කියන අර්ථේ මුකුත්ම දන්නේ නැහැ කියලා නෙවෙයි. දන්නවා, දන්න දේ වැඩක් නැහැ. ඇයි ඒ ඔහු දන්නවා කියලා හිතාගෙන ඉන්න දෙයින් මේ අසාර ජීවිතයකට කඹුරලා මේ ජරා මරණ දෙකම තව රැස් කරලා අවසානයේ හිස් අතින් මිය යනවා. ඔහුට කියනවද විද්‍යාඥයෙක් කියලා?